හොඳයි. කාටත් ජය වේවා. සුබ දවසක් වේවා. ප්‍රසන්න දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි යමු මේ නායකත්ව පුහුණුව නැත්නම් නායකත්වයේ පිළිබඳව කුසලතාවයේ වැඩි කර ගැනීමේ තවත් ක්‍රියාවලියක් නැත්නම් ක්‍රියාකාරකමක් කියමු. ඒක තමයි මේ වාඩි වෙලා ඉඳලා ඇත්තික වහගෙන මම දැන් මෙතන මම පිළිබඳ පෞරුෂත්වයේ මම පිළිබඳ නායකත්වයේ පුරුදු කෙරුවයි කියලා කියමුකෝ. එහෙම පුරුදු කරලා කැමැති වෙලාවක් Taman කැමැති ඉරියව්ව හෝ හුස්ම ගන්න එක හෝ ඇඳුම් වල දැනෙන පිම්බීම හැකිලිම හෝ තේරුම් අරගෙන හිටියයි කියලා. ඉතින් ඒකට යුත්තේ ඊට වඩා ප්‍රායෝගික තැනක් තමයි අපි මෙතෙක් කල් ඉගෙනගෙන තියෙන ක්‍රියාවක් කරන ගම. අතන මුකුත් නැතුව නායකත්වයක් නේ ගන්න හදාන්නේ. මොනක්වත්ම නැතුව පෞරුෂත්වයක් ගන්න හදනවානේ. දැන් අපි කරන්නේ ක්‍රියාවක් කරන ගමන් නැත්නම් චේතනාපූර්වකව ක්‍රියාවක් කරන ගමන් හිතාමතා ක්‍රියාවක් කරන ගමන් අපිට ඒ හිතාගත්ත පෙතේ හිතාගත්ත මළුවේ හිතාගත්ත පතේ කොච්චර දුර යන්න පුළුවන්ද කියලා බලන්න. ඔය හරි අභියෝගාත්මකව ওই කටයුත්ත සිද්ධ වෙනවා. Taman ටිකක් මේ ඇවිදින ගමන් සතිය පිහිටීමේ මේ කියන්න හදන කාරණාව ටිකක් දක්ෂ වෙලා අපි කාටද උපදේශයක් දෙන දවසක් ආවයි කියලා හිතන්නකෝ. කොහොමද මේ තව කෙනෙකුට මේක කියලා දෙන්නේ කියලා. අන්නේම කියලා දෙන්න යනකොට තේරෙනවා අනේ මං එදා බෑ කිය නෑ කිය බලාපොරොත්තුවක් නැතුව නමුත් මේ ඇවිදපු නිසා මගේ අර අස්පනා පිට අත්දැකීම තව කෙනෙකුට මේක කියලා දීමට කොච්චර උදව් වෙනවද කියලා. මොකද ආධුනික කෙනා හරියට මේක පිළිබඳව කොහොමද කියන්නේ හිතන්නේ නෑ මේකෙන් මෙච්චර ආනිසංස තියෙයි කියලා. යා අහනවා කොහොමද ඇවිදින්න ඕනේ, හයියෙන් යන්න ඕනේද, මොකද්ද බලන්න ඕනේ, කොහෙද බලන්න ඕනේ කියලා. අර වෙනද ඇවිදිනකොට සතිය පිහිටවන්න නැතුව ඇවිදිනකොට යාට ප්‍රශ්නයක් නෑ. දැන් මේ සතියෙන් ඇවිදීම කරන්න යනකොට අලුත් අය හඳුන්වා දෙන්න ගියාම පුදුමාකාර ප්‍රශ්න තෝගයක් අහනවා. ඒ හේතුව මොකද? අර තියෙන සබකෝල ගතිය නිසා. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ ඒක අරින්න, ඒ සබකෝල ගතිය අරින්න පොත් කියවලා බෑ. වෙන කෙනෙක් දිහා බලන්නලා බෑ. තමන්ම කරන්න ඕනේ. ඉඳගෙන ඉන්නවට වැඩිය මේක කරනවා කියන අදහස මේකේ තියෙනවා. ඉතින් අන්නේ විදිහට ඇවිදිනකොට බලන්න සර්පෙක් ඇවිදින හැටි, බලන්න පාත්තෙක් ඇවිදින හැටි, බලන්න වලහෙක් හිටගෙන යන්න හදන හැටි හරි එකලස නැහැනේ. එහාට වෙනවා මෙහාට වෙනවා යන පාරේ තියෙන්නේ වංක භාවයක් නේ, ඇද භාවයක් නේ. ඉතින් ඒ විට අපි අය වෙනවට අපි හිතමු හමුදාවේ පුහුණුවක් ලබන නැත්තම් ඉස්කෝලවලවත් තියෙනවනේ මාච් ෆාස්ට් එක පුරුදු කරන. ඒකට හරියට ඉරක් දිගේ වම දකුණ කියලා යනවා වගේ. ඒකට අපි කියන්නේ රෙජිමෙන්ටේෂන් කියලා. රෙජිමෙන්ටේෂන් වලට නායකත්ව පුහුණුව තමයි හම්බෙන්නේ. දැන් මේ ඇවිදින වෙලාවේ එහෙම විධානයකට ඇවිදිනවා නෙවෙයි. නමුත් ඊට හා සමානව තමන් බලනවා මෙතන ඉඳලා අතෙන්ට යනකම් මට පියවර කීයක් යන්න පුළුවන්. පියවර කීයක් පිළිබඳව අවදි භාවයක් තියෙනවා. පියවර කීයක් පිළිබඳව මතක සටහන් තියෙනවා. ආන්න මේ වැඩේට යන්න ගියාම හරියට කඹයක ඇවිදිනා වගේ තනි රේල් පීලක ඇවිදිනා වගේ අර එකලස කඩා ගන්න නැතුව කෝච්චි පාරක් දිගේ කෝච්චි පීලි දෙකක් දිගේ කෝච්චියක් යනවා වගේ මේක යන්න පටන් ගත්තොත් මේ සරල ක්‍රියාවක පුදුමාකාර ගුණයක් එනවා. පුදුමාකාර පෞරුෂත්වයක් වෙනවා. මට බෙදලා මෙතෙන්ට යන්න පුළුවන්. ඒකේ එන්න හේතුව තමයි ඉස්සෙල්ලා අපිට පියවර දෙයක් තුනක්වත් තියන්න බෑ. ඊට පිට යනවා, සද්ද ඇහෙනවා, රූප පේනවා. ඒ තුල කොහොමද මේ ඇවිදින්නේ කියනකොට වැඩිහිටියෝ ප්‍රශ්න අහනවා. බලන්නකෝ එහෙම කරන්න බෑනේ මේ බාට පිට සද්ද ඇහෙනවනේ. නැත්තම් හිත පිට යනවනේ. හිතවිලි වලට. නැත්තම් කකුල වේදනා, බෙල්ල වේදනා එනවනේ කියලා. ඒ සාමාන්‍ය කෑත්ත. නමුත් මම එතකොට කියනවා යත්තන්න හරි මේ ඇවිදිනකොට සද්ද ඇහුණයි කියලා ඇවිදීම නතර වෙනවද? සද්ද නිසා එක පාට අපි ගල් ගහනවද? නෑනේ. සද්ද ඇහෙන ගමන් යනවනේ. දැන් සද්ද ඇහෙන ගමන් යන එකද කරන්නේ? ඇවිදින ගමන් සද්ද අහන එකද කරන්නේ? ඕන්නේ එතකොට එනවා අන්දවන්ද භාවයක් මේක කරලා බලන්න.
ශබ්ද තියෙන තැනක ඇවිදින්න පුළුවන් අපිට. ඒ වගේම ඇවිදින ගමන් ඒ ඇවිදින එකක් දැන ගමන් ශබ්ද අහන්නත් පුළුවන්. මෙන්න මේ වාගේ අභියෝගාත්මක වැඩවලට නවක පොඩි දරුවෝ හරිම දක්ෂව ක්‍රියාත්මක වෙනවා. හරිම ඉක්මනට අල්ල ගන්න. වයසට ගිය කට්ටිය නැත්තම් අපි හිතමු මීට කලින් ওই භාවනා කියන වචනේ අනුව කටයුතු කරපු අයට කොහොමඩක්වත් කරන්න බෑ. ඒගොල්ලෝ අර එන සද්දත් එක්ක ගැටෙනවා. කයින් එන අනික් වේදනත් එක්ක ගැටෙනවා. හිතවිල්ලක් ආවයි කියලා ගැටෙනවා. ඒ වෙනුවට හිතවිල්ලක් ඇති වෙලාවෙ ඇවිදිනකොට මෙහෙමයි. හිතවිල්ලක් නැති වෙලාවෙ ඇවිදිනකොට මෙහෙමයි. නැත්තම් කකුල වේදනාවක්, කොන්ද වේදනාවක්, දණී වේදනාවක් තියෙද්දි ඇවිදිනකොට මෙහෙමයි. මේක නැතිකොට මෙහෙමයි කියලා කවදා හරි හිතන්න වේදනාවක් තියෙද්දි ඇවිදිනකොට වෙනතට වඩා සතිය උග්‍රව පිහිටනවා. අප්‍රමාදීව පිහිටන වෙලා කියන්න පුළුවන් නම් මං කියන එයාට පැහැදිලි නායකත්ව පුහුණුවක් තියෙන කෙනෙක් කියලා. පැහැදිලි පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. පැමිණි ඕන දෙයක් පැණිරහට දාගන්න දන්න. ඉතින් යාට කියලා දෙන්න ඕනේ හරි. දැවට තේරෙනවනේ ඔය සද්දයක් ආවයි කියලා මේ විදීම නතර වෙන්නේ නැහනේ. සද්දෙට හිත ගියා කියන්නකෝ. බැරිද හැරිලා බලන්න පොඩ්ඩක්. මම ඇවිදින බව දිහා සිද්ධිකටම නැති උනට කමන්නේ. නිකන් හැරිලා බලන්න පුළුවන්ද කියලා. එක සැරයක් කරලා බලන්න. නායකත්ව පුහුණු පිළිවෙල අපිට හම්බ වෙන මේ පළවෙනි පන්තියේ අත්දැකීම අමාරුකම තියෙන්නේ ඔක කියන්න බැරිකම. එහෙම නැත්නම් තව විදිහකට කියන්න පුළුවන් මේක කියන්න ඕනේද කියලා දන්නේ නැතිකම. කියන්න ඕන පුතා, කියන්න ඕනේ දුවේ, කියන්න ඕනේ මුළු සතිපවුලේ තේරෙන. ඇවිදින ගමන් සද්ධාහන්නත් පුළුවන්, සද්ධාහන ගමන් ඇවිදින්නත් පුළුවන්. ඉතින් ඔය අතරමැද නායකත්ව පිළිබඳ අති ශ්‍රේෂ්ඨ ඉහළම දැනුම තමයි සද්ධාහන වෙලාවේදී සද්ධාහන්න විතරක් පුළුවන් ඇවිදීම නතර කරන්න. ඇවිදින වෙලාවේ ඇවිදින්න විතරක් පුළුවන් සද්ද නතර කරන්න. ඒක තව විකල්ප දෙකක්. ඒ අතරමැද සද්ධාහදී ඇවිදිනවා ඇවිදිද්දි සද්ධාහන ඔච්චරයි තියෙන්නේ ලෝකේ. ඔයින් එහාට මොකක්වත් නැහැ. ඉතින් ඒ ටික දන්නවනම් අපි පිරිච්ච ගතියක් අපිට එනවා ප්‍රශ්න නෙවෙයිනේ. ඔව්ව මේ අපිට ඉන්න තියෙන විකල්පවල අපිට ඉන්න තියෙන බාධකවල උඩරිමේ. ඉතින් ඇවිදිල්ලේදී මේක හරි වැඩි ඉඳගෙන ඉන්නවට වැඩි මොකද යමක් කරන ගමන්නේ. අරයට යනවා මෙහාට යනවා. අපි බස් එකට යනවා නෙවෙයි, කෝච්චියට දුවනවා නෙවෙයි, හදිසියකදී දුවනවා නෙවෙයි. ඇවිදීම සඳහාම ඇවිදිනවා. ඒ නිසා ඒක ඔය ලෙඩ රෝග තනීප කරන්න, හිතේ මානසික අසහන නැති කරන්න, කැම දිරවන්න, යෝගම දුර ගමනක් යන්න හරි වටින දෙයක්. අද ඔක්කොම නැහැ. අද හුඟ දෙනෙක් පයින් ඇවිදින දන්නේ නැහැ. ඒ නිසා අපි මේක නිකන් ආධ්‍යාත්මික වැඩක් වඩපත් කර ගන්නවා. පත් කරගෙන බලනවා පුළුවන් තරම් බාධක තියෙද්දි ඇවිදින් මේමයි, නැති තැන්දි ඇවිදින් මේමයි. මට තේරෙන විදිහට ඒක කියන්න දන්නවනම් හොඳ නායකත්වයක් තියෙනවා. හොඳ පෞරුෂත්වයක් තියෙනවා. එයාට ඕනේ පිරිසක් හසුරව ගන්න පුළුවන් වෙයි. එසේ පුළුවන් වේවා. අපිත් එක්ක පිළිබඳව අත්දැකීම් හදා බෙදා ගන්නත් හිත පහළ වේවා කියන එකෙන් අද අපි පණිවිඩය නතර කරනවා. සියලු දෙනාටම ජය වේවා. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි.